is Nordic women. ඒ කියන්නේ Sweden, Norway, Denmark, Finland, Iceland ඔය පැත්ත. ඒගොල්ලෝ කොහොමද? dating style එක තමයි equal, independent, ඒ වගේම casual early on. ඒක ජර්මන් ආගේ තියෙනවනේ. ජර්මන් ස්පීකින් රටවල් තුනෙත් තියෙනවා. ඒගොල්ලොත් අර බොහොම කැෂුවල් විදිහට තමයි පටන් ගන්න. ගොඩාක් ෆස්ට් ඩේට් එකට එනකොට උනත් ඒගොල්ලෝ ගොඩාක් මේ ලෑස්ති වෙලා මේවා කරගෙන මේකප් දාගෙන හයි හිල්ස් දාගෙන එන්නේ නැහැ. අන්න ඒකත් බලන්න. ඒක මම නම් දකින්නේ හොඳ දෙයක් විදිහට. රිලේෂන්ෂිප් වැලියුස් තමයි ෆ්‍රීඩම් එක. එතකොට මියුචුවල් රෙස්පෙක්ට් එක, ඔතෙන්ටිසිටි. ඕගොල්ලෝ බොරු කියනවට ඒගොල්ලෝ කොහෙත්ම කැමති නැහැ. ඔයක ඒ අතින් නෝදික් සහ ජර්මන් ස්පීකින් රටවල් තුනේ අය හරි සමානයි. ඒගොල්ලන්ට ඇත්ත කියන්න ඕනේ. ඒක ඒගොල්ලෝ හරියට වැලියු කරනවා. පස්සේ බොරු කියලා චෙක් වුණොත් එතනින් මේක ඉවරයි. හොඳ ඒක අමතක කරගන්න. එතන ඉවරයි. අනිත් එක තමයි communication එක. They are also, as I said, very similar to German speaking three countries. Women open, calm, emotionally balanced. ඒගොල්ලෝ එක්ක ඕගොල්ලන් relationship එක එහෙම ලොකු fights යන්නේ නැහැ. They know how to control their emotions. Expectation තමයි equality in decision making, everything. Housework ඔක්කොම ඔයගොල්ලෝ share කරන්න ඕනේ. සහ personal space. එතනත් ලොකු සමානකමක් තියෙනවා ජර්මන් ස්පීකින් රටවල් තුනේ ගැහණු අයට මේගොල්ලන්ගෙනුත්. Relationship also the same. They don't rush commitment, but extremely loyal ones, serious. ඉතින් මේගොල්ලන්ව හරියට ඕගොල්ලෝ සිංහලෙම කියනවා නම් හරියට අල්ලගත්තොත් මේගොල්ලෝ වගේ loyal partners හම්බ වෙන්නෙත් නෑ. ඒගොල්ලන් හරි වෙලා අරගෙන හරියට යල මහ බල්ලා තමයි මෙහෙම එකතු වෙන්නේ ඉන්න. ඉතින් they value calm, honest communication and mutual independence. මෙතනදී දැන් අර ලංකාවේ ගැහණු අයට වඩා වෙනස්. ඕගලන්ට මේගොල්ලන්ව කන්ට්‍රෝල් කරන්න බෑ. ඔයා පිරිමියෙක් වීම තුලින් මේගොල්ලන්ගෙන් ඇහුවොත් ඔයා කොහෙද යන්නේ? ඇයි අද යන්නේ? ඒවයෙන් එතනින් ඔයාට ඒගොල්ලොන් එකට ඉන්නේ නෑ. ඒගොල්ලෝ ඩිවෝර්ස් එක දාලා යනවා. එයාට වැඩ ඇරිලා යාගේ යාළුවොත් එක්ක යන්න ඕනේ නම් එයා එක්ස්පෙක්ට් කරනවා ඔයාට ඔයා එක තේරුම් ගනි. එයා වැඩිහිටි කෙනෙක්. ඔයා ඒ නිදහස යාට දෙනවා කියන එක. ඒ වගේම එයා එන්නෙත් නෑ ඔයාගේ ෆෝන් එක ඔයා නැති වෙලාවට ඔබ පාස්වර්ඩ් චෙක් කර ඒවා කරන්න. ඉතින් ඒක මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එකෙන් යන්න ඕන දෙයක්. දැන් අපි බලමු ඇමරිකන් women.